I will find you. තම පුතා ඝාතනය කළ අයයි නොකළ මිනිමෙරුමක් වෙනුවෙන් සිරගත වූ පියෙක් ගැන කියවෙන සුපිරි ටීවී සීරීස් එකක් ගැන බලමුද? I will find you යනු සුපිරි නවකතාකරුවෙක් වන හාලන් කොබෙන්ගේ නවකතාවක් පදනම් කරගෙන 2026 වර්ෂයේදී Netflix ආයතනය විසින් නිර්මාණය කළ IMDb රේටින් 7.3ක් සහ Rotten Tomatoes 178ක් ගත්ත එපිසෝඩ් 8කින් සමන්විත සුපිරි තිල මිස්ට්‍රි ටීවී සීරීස් එකක්. කතාව ආරම්භ වෙන්නේ ඩේවිඩ් බරෝ නම් පුද්ගලයෙක් තම පුතාව මැරුවා කියලා හිරගෙට නියමලා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබන සිද්ධියකින්. ඩේවිඩ් පවා හිතාගෙන ඉන්නේ තමන් විසින් 80න් තම පුතාව මැරුවා කියලා. මේ හින්දා ඩේවිඩ් ඥාතීන් සහ කිසිම යාළුවෙකු හම්බ වෙන්නේ නැතුව තනියෙන් හිරේ තුල ජීවිතය ගත කරනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අවුරුදු 5කට පස්සේ ඩේවිඩ් හම්බ වෙන්නේ නැන ඩේවිඩ්ගේ නෑනවයි. ඇය අරුම පුදුම සාක්කයක් ගේනවා. ඒ තමයි මැතිව්ගේ ජීවත් වෙලා ඉන්න ෆොටෝ එකක්. මැතිව්ට කුඩා කාලයේදීම මූණේ උපන්ලපයක් තිබුණ හින්දා අර ලොකු වෙලා ඉන්න ළමයාගෙත් ඒ උපන්ලපේ එලෙසම තියෙනවා. ඒ හින්දා ඩේවිඩ් විශ්වාස කරන්න ගන්නවා මැතිව් තාමත් ජීවත් වෙනවා කියලා. මේකත් එක්ක ඩේවිඩ් තමන්ගේ නඩුව ගැන ආයිත් හොයන්න පටන් ගන්නවා. මේවා ගැන හොයන අතරේ දෙපාරක්ම අහඹු ලෙස හිරේ ඇතුළේදී ඩේවිඩ්ව මරන්න උත්සාහ කරනවා. මේ හේතු නිසා ඩේවිඩ් තමාගේ පියාගේ මිතුරෙකු වන බන්ධනාගාරයේ ජේලර්වලයාගේ උදව් ඇතුව හිරෙන් පැනලා යනවා. හිරෙන් පැනලා යන ඩේවිඩ්ගේ එකම අරමුණ තමයි තමන්ගේ පුතාව හොයාගන්න එක. ඔහුගේ පැන යාමත් සමග FBI එකයි පොලිසියයි රට පුරා ඔහුව හොයන්න පටන් ගන්නවා. මේ සඳහා ඩේවිඩ් උදව් කරන්නේ ඩේවිඩ්ගේ නෑනවන රිචෙල් මයිල්ස්. ඔහු මුලින්ම කරන්නේ තමන්ගේ නඩුවේදී බොරු සාක්ෂි දුන්න අසල්වැසි කාන්තාව හොයාගෙන යන එක. ඇය එහිදී කියනවා නිකී ෆිෂර් කියන පාතාල නායකයාගේ බලපෑම හේතුවෙන් ඇයට බොරු සාක්ෂි දෙන්න උනා කියලා. ඊට පස්සේ ඩේවිඩ් කරන්නේ නිකී ෆිෂර් හොයාගෙන යන එක. නිකී ෆිෂර් ඩේවිඩ්ට කියනවා තමන් මැතිව්ව පැහැරගත්තේ නැහැ. තමන්ගේ එකම අරමුණ උනේ ඩේවිඩ්ගේ තාත්තගෙන් පලිය අරගෙන ඩේවිඩ්ව හිරේ යවන එක කියලා. මේකත් එක්ක ඩේවිඩ් ගොඩක් අසරණ වෙනවා. ඔහු නැවතත් මුලින් ඉඳන් තොරතුරු හොයන්න පටන් ගන්නවා. මේ අතරේ ඩේවිඩ්ට හොයාගන්න පුළුවන් වෙනවා ඩේවිඩ් සහ ඔහුගේ බිරිඳ ළමයි නැතුව ගොඩක් කාලයක් ඉන්නකොට ඔහුගේ බිරිඳ ඩෝන කෙනෙක් හරහා ළමෙක් හදාගන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඒ ඩෝනට ළමයා ලොකු වෙලා ඉන්නවා දැක්කට පස්සේ ළමයව Tamanට අයිති කරගන්න ආශාවක් ඇති වෙලා ළමයව පැහැරගෙන ගිහිලා තිනවා කියලා නික් හොයා ගන්නවා. ඒ ඇත්තටම මැතිව් කියන්නේ ඒ ඩෝනගේ ළමෙක් නෙමෙයි ඩේවිඩ්ගේ ළමෙක් කියලා ඩේවිඩ්ගේ වයිෆ් ඩේවිඩ්ට කියනවා. හෙන් පේන් කියන මේ ඩෝන ගොඩක් සල්ලි තියෙන මනස විකෘති වෙච්ච පුද්ගලෙක්. අන්තිම එපිසෝඩ් එකේදී ලොකු ෆයිට් එකක් ගිහිල්ලා හෙන් මිය යනවා. මේකත් එක්කම ඩේවිඩ් නිර්දෝෂී කියලා ඔප්පු කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මැතිව් නැවතත් තමන්ගේ පවුලත් සමග එකතු වෙනවා. මම මේ ටීවී සීරීස් එකට 10න් 7ක් දෙනවා. ඔයත් මිස්ට්‍රි ක්‍රයිම් තිල ටීවී සීරීස් බලන්න කැමති කෙනෙක් නම් I will find you කියන්නේ බලන්න වටන මිනි ටීවී සීරීස් එකක්. මේ වගේ ලස්සන මූවි රිවිව් එකකින් ආයෙත් හමු වෙමු. ගිහින් එන්න.